කෙසෙල් මුව වලින් කට්ලට් හදමුද? මේ රසයට ගුණයට හදන කට්ලට් එක හදාගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම කෙසෙල් මුව මේ විදිහට සිහින්න කපා ගන්න. මේක ගොඩක් සිහින්න කපා ගන්න ඕන. දැන් මේ ටිකට කහ ලුණු දාලා මේක අත ගාලා විනාඩි 2ක් 3ක් පැත්තකින් තියා ගන්න ඕන. දැන් මම කට්ලට් එකට අවශ්‍ය ලුණු කරපිංච ටික කපා ගන්න යන්නේ. මම මේකට මිරිස් ටිකක් කපලා ගත්තා. අවු මිරිස්, නයි මිරිස් කරල් දෙකකුත් මම ගත්තා. ඔයාලා සැරට කන්න කැමති නම් නයි මිරිස් ගන්න එපා. දැන් මම අලගෙඩි ටිකක් තඹලා අරගෙන ඒක පොඩි කරගත්තා. ඊට පස්සේ අර පැත්තකින් තියාගත්ත කෙසෙල් මුව ටිකට වතුර ටිකක් දාලා කහට මිරිකලා අයින් කරලා දාන්න. කෙසෙල් මුව ටික හොඳට හොදලා වතුර අයින් කරලා ගන්න ඕන. දැන් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වුණාම සිහින කපාගත්ත ලුණු ටික එකතු කරගෙන ලුණු ටික මැලවිගෙන ආවහම ඒකට කපාගත්ත මිරිස් කරපිංච ටික එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්න. ඒ ටික ටෙම්පරාදු වෙලා ටෙම්පරාදු සුවඳ එන වෙලාවේදී කෙසෙල් මුව ටික එකතු කරගන්න. ඒකට මම දැන් උඹල කට් ටිකක් එකතු කරගත්තා. ඔයාලට කැමති නම් කූනිස් එකතු කරගන්න පුළුවන්. කූනිස් එකතු කරගන්න ඉදි කට්ලට් එක මාරම රසයි. දැන් මම මේකට තඹගෙන පොඩි කරගත්ත අල ටික එකතු කරගත්තා. දැන් රස අනුව ලුණු කුඩු, කෑලි මිරිස්, ගම් මිරිස් කුඩු එකතු කරගෙන මේ ටික හොඳට තැම්බිලා ආවම ලිපෙන් බා ගන්න. දැන් මේ විදියට අතින් තමන් කැමති ප්‍රමාණය වලට පොඩි බෝල හදා ගන්න. දැන් පාන් පිටි ටිකකට වතුර ටිකක් දාලා මේ ප්‍රමාණයට උකු බැටර් එකක් මම හදාගත්තා. කැමති නම් ඔයාලට මේකට බිත්තර සුදු මතේ එකතු කරගන්නත් පුළුවන්. දැන් අර හදාගත්ත කට්ලට් බෝල මේ මිශ්‍රණයේ දාලා ඊට පස්සේ පාන් කුඩු එකේ දවටගෙන ගැඹුරු තෙලේ බැද ගන්න. මේක ගොඩක් වෙලා බැද ගන්න අවශ්‍ය නැහැ. මේක ඇතුලේ කුක් වෙලා තියෙන නිසා. ඔයාලා ගෙදරත් කෙසෙල් මුව කන්න අකමැති බබාලා ඉන්නව නම් මේ වගේ කට්ලට් එකක් හදලා දුන්නොත් රස කර කයි. ඔන්න එහෙනම් රසවත් වගේම පෝෂ්‍යදායී මේ කෙහෙල් මුව කට්ලට් එක හදලා ඔයාගේ පවුලේ අයත් එක්ක රස බලන්න.